අද අපි බලාපොරොත්තු වෙනවා අපේ ඕලෙවල් කොමර්ස් පන්ති හරහා 20යි 23 24 ඕලෙවල් විභාගේ ගිණුම් කරන සමීකරණ පාඩමට අදාළ විභාග ප්‍රශ්න සාකච්ඡා කරන්න. හරි අපි බලමු. දැන් ඔයාලා මේ ප්‍රශ්නය සාකච්ඡා කරනකොට පාස් පේපර් පොත හෝ පේපර් එක ළඟ තියාගෙන මේක බලනවා නම් ගොඩක් හොඳයි. මොකද එතකොට ප්‍රශ්න වලට හොයාගන්න පුළුවන්. අපි බලමු මේකේ තියෙනවා පහේ එක right. ගිණුම් කරන යනු කුමක්ද? ගිණුම් කරන යනු කුමක්ද? මෙන්න මෙහෙමයි ගිණුම් කරණය කියන්නේ මොකක්ද කියන එක අපි නිර්වචනය කරගන්න ඕනි. ව්‍යාපාර ආයතනයක් තියෙනවා කියලා හිතන්න. එතකොට මේ ව්‍යාපාර ආයතනය ගැන උනන්දුවක් දක්වන අය ඉන්නවා. අයිතිකරුවන් උනන්දුවක් දක්වනවා. කළමනාකරුවන් උනන්දුවක් දක්වනවා. සේවකයින් උනන්දුවක් දක්වනවා. රජයේ උනන්දුවක් දක්වනවා. බැංකු හා මූල්‍ය ආයතන උනන්දුවක් දක්වනවා. තරගකරුවන් උනන්දුවක් දක්වනවා. සැපයුම්කරුවන් උනන්දුවක් දක්වනවා. තව ඉන්නවා. එතකොට මම කීපයක් ලිව්වේ. මෙන්න මේ කියන ආයතන ව්‍යාපාර ආයතනයක් කෙරෙහි උනන්දුවක් දක්වනවා. මේ කට්ටියට කියන තව නමක් තමයි මෙන්න මේ අයට කියනවා උනන්දුවක් දක්වන පාර්ශව. නැත්නම් අපි කියනවා ඇල්මැති පාර්ශව. right. උනන්දුවක් දක්වන පාර්ශව එහෙම නැත්නම් ඇල්මැති පාර්ශව. දැන් මෙන්න මේ උනන්දුවක් දක්වන පාර්ශව එහෙම නැත්නම් ඇල්මැති පාර්ශව මේ ව්‍යාපාර පිළිබඳ අරගන්නවා ළමයි ව්‍යාපාරික තීරණ. මොනවද ගන්නේ? ව්‍යාපාරික තීරණ. ඒ ව්‍යාපාරික තීරණ නිකම්ම ගන්න බෑ. ඒ ව්‍යාපාරික තීරණ ගන්න අවශ්‍ය වෙනවා තොරතුරු. මේක ඉතාම බලවත් දෙයක්. තොරතුරු කියන්නේ මොනවද අවශ්‍ය වෙන්නේ? තොරතුරු. right. මේ ගොඩනගා ගමු. ව්‍යාපාරයක් කිසියම් ව්‍යාපාරයක් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට අවශ්‍ය ව්‍යාපාරික තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය තමයි ගිණුම් කරණය කියන්නේ. තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය. එහෙනම් මෙන්න මේ ලියන්න පුළුවන්. කිසියම් වූ ව්‍යාපාරයක් සඳහා ඇල්මැති පාර්ශවයන්ට අවශ්‍ය ව්‍යාපාරික තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය ගිණුම් කරණයයි. තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය ගිණුම් කරණයයි. මෙන්න මේකට ලකුණු දෙකක් ගන්න පුළුවන්. right. ඊළඟ කාරණාව අපි ඊළඟට යමු. පහේ දෙක මෙහෙමයි. පහ සඳහන් එක ගිණුම් ආයතන ගිණුම් වර්ගය සඳහන් කරන්න. ගිණුම් වර්ගය මෙහෙමයි පුතේ. ගිණුම්
වර්ග 5යි තියෙන්නේ. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්. ඔන්න ගිණුම් වර්ග 5. අපේ ප්‍රශ්නෙන් අහන්නේ මෙන්න මෙහෙම. පළවෙනි එක ගිණුම අහන්නේ ණය ගැති ගිණුම. ඊළඟට තියෙන්නේ ගැනිලි ගිණුම. ඊළඟට තියෙන්නේ විකුණුම් ගිණුම. අන්තිමට බැංකු ණය ගිණුම තියෙනවා. ඔය ටිකනේ. දැන් මෙහෙමයි. මෙන්න මේ වගේ එකකදී උත්තර ලියන්න ඇත්තටම මේකේ ගිණුම් කරන දැනුම සෑහෙන්න ඕනි වෙනවා. ණය ගැති ගිණුම ගත්තොත් පුතේ ණය ගැතිය කියන්නේ ඇත්තටම ව්‍යාපාරයට මුදල් දෙන්න ඉන්න කෙනෙක්. මොනවද දෙන්නේ කියනද? මුදල් දෙන්න ඉන්න කෙනෙක්. ඉතින් ණය ගැතියා කියන්නේ එහෙනම් මොන ගිණුමක්ද? වත්කම් ගිණුමක්. වත්කම් ගිණුමක්. ගැන්ලි කියන්නේ පුතේ ගැන්ලි කියන්නේ අයිතිකරු ව්‍යාපාරයෙන් භාණ්ඩ හෝ මුදල් ආපසු ලබා ගැනීම. කියන්නේ හිමිකම් අඩුවීමක් තියෙන එතන. එහෙනම් මේක හිමිකම් ගිණුමක්. විකුණුම් කියන්නේ විකුණුම් කොටස් දෙකයි. අච්චට විකුණන්න පුළුවන්, ණයට විකුණන්නත් පුළුවන්. විකුණුනට පස්සේ ව්‍යාපාරයේ ආදායම තමයි වැඩි වෙන්නේ. එහෙනම් මේක ආදායම් ගිණුමක්. බැංකු ණය. බැංකු ණයක් කියන්නේ පුතේ අපි තවත් පාර්ශවයකින් මුදල් ලබා ගැනීම පසුව ගෙවීමට. එතකන් ඒක අපිට වගකීමක්. කාගෙන් හරි ණයක් ගත්තා නම් අපි ගෙවන්න ඕනේ ඒක. ඒක අපේ වගකීමක්. එහෙනම් බැංකු ණය කියන්නේ වගකීම් ගිණුමක්. right. එතකොට ඔන්න ඔය කාරණා ටික ලියවෙන්න ඕනේ. මෙන්න මේ ටික ලියවිලා තියෙනවා නම් ඔයාලට ලකුණු 2ක් ලැබෙනවා. right. අපි ළඟට යන් 23 අයන්න. 2024 දින සහන් රුපියල් ලක්ෂයක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කළේය. මෙම ගනුදෙනුවෙන් පසු සහන්ගේ ව්‍යාපාරය ගිණුම් කරන සමීකරණය ලියන්න. මෙහෙමයි පුතේ. වත්කම් සමානයි හිමිකම්. ගිණුම් කරන සමීකරණය යන්නේ පළවෙනි ගනුදෙනුවෙන්. අපි මෙහෙම පළවෙනි කියනවා. කෙනෙක් ව්‍යාපාරයක් ආරම්භ කරාම එයා ව්‍යාපාරයට මුදල් ගෙනල්ලා දැම්මොත් ඒක ප්‍රාග්ධනයක්. ව්‍යාපාරයේ මුදල් වැඩි වෙනවා. ව්‍යාපාරයේ මුදල් වැඩි වෙනවා. මුදල් වැඩි වෙනවා කීයකින්ද? ලක්ෂකින්. මොනවාද වැඩි උනේ? මුදල්. එතකොට මේ මුදල් ගෙනල්ලා දාපු කෙනෙක් ඉන්නවනේ. එයා තමයි අයිතිකරු. එයාට ව්‍යාපාරයේ තියෙන අයිතියක් මොකද වෙන්නේ? වැඩි වෙනවා ලක්ෂකින්. ඒක තමයි ප්‍රාග්ධනය. එතකොට ඕක තමයි ඒ වෙනස් වීම. ආයන්නෙන් අහනවා ඉහත තුනේ අයන්න සඳහන් ව්‍යාපාරයේ ගිණුම් කරන සමීකරණ එක් ගනුදෙනුවෙන් පසු පහත පරිදි වෙනස් වෙලා තියෙනවා. මෙන්න මෙහෙම වෙලා තියෙන්නේ. ආයන්න. මෙන්න මෙහෙම වෙලා තියෙනවා. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. මේක රුපියල් වලින් හදන්නේ. මේක රුපියල් වලින් මම උඩින් දාන පොදු රුපියල් කියලා. ලක්ෂ 2යි ලක්ෂ වෙලා. හරි. මෙන්න මෙහෙම වෙලා තියෙන්නේ. දැන් කලින් තිබ්බේ වත්කම ලක්ෂයයි හිමිකම ලක්ෂයයි. පස්සේ වෙනස් වෙලා තියෙනවා වගකීම ඇවිල්ලා තියෙනවා ලක්ෂයක්. වත්කම තව ලක්ෂයකින් වැඩි වෙලා තියෙනවා. එහෙනම් එම ගනුදෙනුවේ මුදල් වත්කම රුපියල් ලක්ෂයෙන් වැඩි සිදුවිය. සිදුවේදී ගනුදෙනුව ලියන්න. මෙතන වගකීමක් වැඩි වෙලා තියෙනවා. අපිට නම් මේකට සිදුවේදී ගනුදෙනුව කියලා අපිට උපකරණ ලියන්න පුළුවන්. රුපියල් ලක්ෂයක
බැංකු ණයක් ලබා ගැනීම. බැංකු ණයක් ගත්තට පස්සේ වගකීම් වැඩි වෙනවා. බැංකුවෙන් අපිට ව්‍යාපාරයට සල්ලි හම්බ වෙනවා. සල්ලි කියන්නේ වත්කම, වත්කමුත් වැඩි වෙනවා ලක්ෂකින්. ඒකයි මෙතන ලක්ෂ දෙකක් තියෙන්නේ. right. ඊළඟ කතන්දරේ යන්න. මම යන්න වෙන්නේ මෙහෙම හදන්නම්. යන්න. පුබුදුගේ ව්‍යාපාරයේ සිදු වූ ගණනුව කිහිපයක් පහත දැක්වේ. ගණනුව දීලා තියෙන පුතේ පළවෙනි එක රුපියල් 10000ක භාණ්ඩ තොගයක් ණයට ගැනීම, 20000ක් ණය ගැතිවීමෙන් ලැබීම, 35000ක වූ බඩු තොගයක් රුපියල් 50000කට ණයට විකිණීම. ඉහත එක් එක් ගණනුව පුබුදුගේ ව්‍යාපාරයේ ගෙනු කරන සමීකරණ බලපාන ආකාරය දක්වන්න. මේකේ ලියලා තියෙනවා පිළිතුරු සැපයීමට පහත දැක්වෙන පරිදි ආකෘතිය භාවිතා කරන්න. පළමු ගණනුවේ බලපෑම දී ඇත. එහෙනම් ගණන් දෙකයිනේ අපිට දාන්න ඕනේ. මෙන්න මෙහෙම ආකෘතියක් තමයි බලපාන්නේ. ගණන් දෙනු අංකය සමීකරණේ තියෙන්නේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් මොන වගේ පොඩි වගුවක් අපිට දීලා තියෙනවා. right. කොහොමද එකයි මේක ගණන් දෙනු අංකය මේකේ දීලා තියෙන පළවෙනි එක වැඩි වේ කියලා වත්කම් වැඩි වේ එක නෑ වැඩි වේ. ඒ කියන්නේ 10000ක භාණ්ඩ තොගය ණයට ගැනීම. දැන් භාණ්ඩ තොගය ණයට ගැනීම කියන්නේ තොගය කියන්නේ වත්කමක්. වත්කම වැඩි වෙලා තියෙනවා. ණයට අරන් තියෙන්නේ. ණයට ගන්නවා කියන්නේ ඒක අපේ වගකීමක්. වගකීමක් අලුතෙන් ආවා. ඒ කියන්නේ වැඩි වුණා. ඒ නිසා වගකීම් වැඩි වීම. දෙවෙනි එකයි තුන්වෙනි එකයි. අපි බලමු දෙවෙනි එකටයි තුන්වෙනි එකටයි උත්තර. රුපියල් 20000ක් ණය ගැතිවීමෙන් ලැබීම. ණය ගැතිවීමෙන් රුපියල් 20000ක් ලැබෙනවා කියන්නේ ණය ගැතිය කියන්නේ ව්‍යාපාරයට වත්කමක්. මුදලුත් ව්‍යාපාරයට වත්කමක්. ණය ගැතියගෙන් හම්බ වෙන්නේ සල්ලි. සල්ලි කියන්නේ වත්කමක්. වත්කම වැඩි වෙනවා. වත්කම වැඩි වෙනවා. දුන්නේ සල්ලි කවුද? ණය ගැතියෙක්. ණය ගැතිය කියන්නේ වත්කමක්. සල්ලි දුන්නට පස්සේ වත්කම අඩු වෙනවා. ණය ගැති කියන වත්කම අඩු වෙනවා. එහෙනම් වැඩි වේ අඩු වේ. ඊළඟ එක රුපියල් 30000ක් වූ භාණ්ඩ තොගයක් 50000කට ණයට විකිණීම. දැන් මෙහෙමයි 30000ක තොගයක් 50000කට 35000ක තොගයක් 50000කට විකුණනවා කියන්නේ තොගය කියන්නේ වත්කමක්. විකුණනකොට තොගය අඩු වෙනවා. විකුණනකොට තොගය අඩු වෙනවා. තොගය අඩු වුණාට ඒ මුදලක් අපිට හම්බ වෙනවා. විකුණනට පස්සේ සල්ලි හම්බ වෙනවා. මුදල් වැඩි වේ. මුදල් වැඩි වේ. දැන් අඩු වේ වැඩි වේ. මේව අඩු වුණා, එතන වැඩි වුණා. 30000ක් 35000ක එකක් 50000ට වික්කට පස්සේ ලාභයක් එනවා රුපියල් 15000ක්. ඒ ලාභය අයිති හිමිකමට. එහෙනම් හිමිකම වැඩි වේ. හිමිකම වැඩි වේ. එතකොට දැන් මෙන්න මෙහෙමයි මේ කතන්දරේ මම මෙන්න මෙහෙම හදලා වෙන්නොත් මෙන්න මෙහෙමයි වෙන්නේ ළමයි. ඇත්තටම වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. පළවෙනි එක තොගයක් ණයට ගත්තට පස්සේ තොගයක් ණයට ගත්තම තොගය වැඩි වෙනවා 10000යි. මොකද්ද වැඩි උනේ? තොගය ගත්තේ ණයට වගකීම වැඩි වෙනවා 10000ක්. ඒක තමයි ණය හිමි. මොක පළවෙනි එක. දෙවෙනි එක රුපියල් 20000 ණය ගැතින් ලැබී. රුපියල් 20000 ණය ගැතියකින් හම්බුනාම මුදල් වැඩි වෙනවා 20000යි. මුදල් අපේ ණය ගැතිය අඩු වෙනවා 20000ක්. ණය ගැතිය අඩු වෙනවා 20000ක්. එතකොට මේක වත්කම් වලට විතරක් බලපාන ගන්න දෙනවා. ඊළඟ කතාව
35,000ක තොගයක් 50,000කට විකුණනකොට අපි ගාව තියෙන තොගය අඩු වෙනවා කීයක්ද? 35,000ක්. මේ අඩු වෙන්නේ තොගය. විකුණන්නේ 50,000කට. වික්කට පස්සේ අපිට හම්බ වෙන්නේ මුදල්. 50,000ක් හම්බ වෙනවා මුදල්. රයිට් වල වෙනවා එතන 35,000 එක 50,000ට වික්කම අපිට ලාභයක් තියෙනවා රුපියල් 15,000. ලාභය අයිති හිමිකමට රුපියල් 15,000ක් ලාභය. මෙන්න මේ කතාව තමයි මම මෙතනට දැම්මේ. වැඩි වෙලා අඩු වෙලා අඩු වෙලා වැඩි වෙලා හිමිකම වැඩි වෙනවා. මේක තමයි මෙතනට දැම්මේ. මොකද අපෙන් ඉල්ලන්නේ මේ විදිහට. මේ ඉල්ලන විදිහට තමයි උත්තරේ දෙන්න ඕනේ. රයිට්. එතකොට මේ තුන්වෙනි ප්‍රශ්නෙටම ලකුණු 4ක් හම්බ වෙනවා. අයන්නට යන්නට මේ තුනටම ලකුණු 4යි. මෙතනට ලකුණු 2යි 6යි. මේ 2යි 8යි. එතකොට මේ ලකුණු 8ක් ගන්න එච්චර අමාරු නෑ. හරි. ඉතින් මම හිතනවා 23 24 අවුරුද්දේ ගිණුම් කරන සමීකරණ වලට අදාළව ප්‍රශ්නෙට උත්තරේ ඔයාලට තේරෙන්නේ නැති කියලා. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු 22 අවුරුද්දේ විභාගේ ප්‍රශ්නෙට කොහොමද උත්තර ලියන්නේ කියලා ගිණුම් කරන සමීකරණ වලට අදාළව. රයිට්. එහෙනම් සියලු දෙනාටම සුබ